සයින් කරන්න ඕන නිසා 3යි 10 ඔයාලට මට කියන්න දෙයක් Hi guys ඔන්න කාලෙකින් ආවා ස්ටඩි ලොග් එකක් අරගෙන මේ ස්ටඩි කරන්නේ අපේ කැම්පස් එකේ එක්සෑම් එකට. ඉතින් කොහොමද බලමු අපි කැම්පස් එකේ මාසයක් තිස්සේ එක දිගට පාඩම් කරන්න කියලා. ඉතින් මේ තමයි අපේ එක්සෑම් පටන් ගත්ත මුල් දවස් ටික. අපේ එක්සෑම් පටන් ගත්තේ නොවැම්බර් මාසේ 3 වෙනිදා. ඉතින් එදා ඉඳලා තමයි මේ වීඩියෝ එකේ චූටි කැරි තියෙන්නේ. කොහොමද කැම්පස් ළමයි එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙන්නේ කියලා. ඔයාලට මට කියන්න දෙයක් තිබ්බාද මම ෆස්ට් ටයිම් ලී දන් දුන්නා මේ තියෙන්නේ ඒක ටිකක් නිදාගෙන දැන් ආවම පාඩම් කරන්න පටන් ගත්තා මොකද අපිට නොවැම්බර් 3 වෙනිදා එක්සෑම් පටන් ගන්නවා එක්සෑම් වලට පාඩම් නොකර ඉන්නත් බෑනේ ඒක නිසා ඔයාලට ඉස්සරහට ස්ටඩි ව්ලොග්ස් ගේන්නත් පුළුවන් ජුනි ව්ලොග් ගේන්නත් පුළුවන් කැම්පස් වීඩියෝ වලින් මේ පොඩිත් එක්ක කිසි vlog එකක් කරන්න බෑ. හැබැයි ඒකට කියවන්න යනවා. දෙන්නත් එක්ක එකතු වෙලා මම vlog වලට voice කරන විදිහ act කර පෙන්නනවා මෙහෙමයි කියන්නේ. ඔහොම කිය. තරු හෙට exam එක තියෙන එක පිටිපස්ස වලට මොකද හිතෙන්නේ? මම නම් ඉතින් මාරම ස්ට්‍රෙස් මොකද හෙට IT තියෙන්නේ. අර ඊළඟට අපි තාෂ්කින් ආමු. තාෂ්ට මොකද හිතන්නේ? අපි කඩම් මහන්සිය පාඩම් කරනවා හොඳට ස්ටාර්ට් එකේ කියලා හිතන. ඔය අපි එක්සෑම් එක පටන් ගන්න දවස් කීපයකට කලින් ගත්ත වීඩියෝස් ටික පාඩම් කරනකොට මට මතක් වෙලා ඉතින් වීඩියෝ ක්ලිප්ස් ගන්නවා. මේ මම හිතන විදිහට අපිට IT තියෙන කලින් දවසේ තිබ්බ ක්ලිප් එකක් අපි මාර විදිහට ගොඩාක් මහන්සියලා IT පාඩම් කරන මොකද මේ සැරේ ටිකක් අමාරුයි පේපර් එක අපි දැන් 2-1 එකනේ අපි ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා රූම් එකේ 6 දෙනාත් එක්කම එකතු වෙලා අපිම අපිට කුප්පියක් දාගත්තා අපි 6 දෙනා පාඩම් කරන්න ඕන ටාස්ක් වෙනම 6කට බෙදාගෙන අපි පාඩම් කළා අපි පාඩම් කරන ටාස්ක් එක එක්කෙනාට කියලා දුන්නා මම හිතන්නේ ඒක ගොඩක් වර්ත් මෙතඩ් එකක් මොකද අපිට හම්බෙන්නේ ටාස්ක් එක හොඳටම පාඩම් කරගන්න පුළුවන් ඒ වගේම අපිට පාඩම් කරගෙන ඒක හොඳට කාට හරි කියලා දෙන්නත් පුළුවන් අපි ඒක ගොඩක්ම පුළුවන් වුණාට පස්සේ ඉතින් අපි මේ මෙතඩ් එක යූස් කරලා පේපර් ඩිස්කෂන් එකක් කරන ගමන් තමයි මේ ඉන්නේ අද තමයි අපිට එක්සෑම් මුලින්ම පටන් ගන්න දවස අද කලින් මාව ඇඩ්මිෂන් සයින් කරන්න ඕන නිසා අපි යනවා මොකද අපි යනවා ඇඩ්මිෂන් සයින් කරන්න. අද තමයි එක්සෑම් එක තියෙන්නේ. පළවෙනි එක්සෑම් එක අද පටන් ගන්නවා අපි එක්සෑම් මෝඩ් ඩොට් අපිට එක්සෑම් තිබ්බේ දවල් වුණත් අපිට ෆැකල්ටි එකට යන්න වුණා. ඒක නිසා අපි උදේ ෆැකල්ටි එකට ගිහිල්ලා අපි වැඩේ කරගෙන කැන්ටින් එකේ ආපැත්තේ තියෙන බෙන්ච් එකේ ඉඳලා අපි පාඩම් කරා. ඊට පස්සේ ආයිමත් අපිට තියෙනවා ජපාන් එක්සෑම්. ඒකට තමයි පාඩම් කරන්නේ. මම ඔයාලට කිව්වනේ අපිට සෙකන්ඩ් ඉයර් එකේ තියෙන කෝඩ්ස් ෆස්ට් ඉයර් එකට අමාරුයි. ඒක නිසා ඉතින් අපි ටිකක් මහන්සියලා පාඩම් කරන්න ඕනේ.
යවන කුමරා කුමරිය තේරීමේ. තරංගයයි මේ. ඉතින් ඔබ සැම ඔයාලට ඇහෙනවා ඇතිනේ අපේ පොඩි නවුස් කරන්න පුරුදු වෙනවා. ඒ අතර තමයි මට පාඩම් කරන්නත් වෙලා තියෙන්නේ. දැන් කීයද වෙලාව තාෂි? අපිට එක්සෑම් තියෙන්නේ සවුන්ඩා. ඒකට අපි දෙන්න කොච්චර හොඳට පාඩම් කරනවද මේ අනිත් ළමයි පාඩම් කරන්න දෙන්නේ අපිට. දැන් සඳ වුණාට තාමත් පාඩම් කරනවා. තාම ඉන්නවද නැහැ? තාෂි වට මේ වෙලාවේ හිතෙන් අපේ පොඩි එළියකින් පාඩම් කරන්නේ මොකද අපේ අනිත් හතර දෙනා නිදි. එයාලා ඩිස්ටර්බ් වෙන නිසා අපි පොඩි එළියකින් තමයි පාඩම් කරන්නේ. දැන් වෙලාව කී තාෂි? 3:13යි. අපි තාමත් පාඩම් කරනවා. දැන් නම් අපි විදා ගන්න යන්නේ. ඔව් තව පැයකින් 6යි. දැන් වෙලාව 5යි 2යි හරි 9යි හරි. එහෙනම් අද දවසේ අපි ගොඩක් පාඩම් කරා. ඔයාලත් මේ වීඩියෝ එක බලලා හොඳ දෙයක් ගන්න තියෙන එක නේද? ඊට පස්සේ අපිට ඇත්තටම උදේට නැගිටින්න හම්බුන්නේ නැහැ. මොකද පහට විතර නිදාගෙන උදේ හැරුන්නේ නැහැ. මේ ඇහැරිච්ච වෙලාවේ අපි කාමරේ ලස්සනට ක්ලීන් කරලා කන්න තමයි හදන්නේ. අපි කන වෙලාවේ බත් නෑ කැන්ටින් එකේ. මොකද අපි පරක්කු කරන්නේ හිටියේ. ඊට පස්සේ අපිට මෙන්න මේ තමයි උදේටත් නෙමෙයි ওই දවල්ට කන්න ඕනේ. අපි තේකුත් හදාගෙන මේ ටික කන්න තමයි දැන් හදන්නේ. එක්සෑම් අපිට මාසයක් තිබුණා. ඒ මාසෙන් දවස් 5ක්වත් අපි උදේට කන්න නැතුව ඇති. ඇත්තටම උදේට කන්න වෙලාවක් නැහැ. අපි උදේට නිකන් පාඩම් කරලා නැගිටින්නේ පරක් කළානේ. ඒතකොට ඉතින් මේ වගේ කෑමක් තමයි උදේට දවල්ටයි හරියන්නම අපි කන්නේ. රාට නම් හොඳට කනවා. එහෙනම් මම මේ vlog එක මෙතනින් නවත්තනවා. තව ලස්සනම අලුත් vlog එකකින් හම්බෙමු. අද කිව්වෙසම කියනවා මේ කෝඩ් ලියන්නේ දැන් අපිට කරලා තියෙන ටිකේ හැටියට used to add row in the table tr එහෙම ගත්තාශ කොහොමද මම මෙහෙම ගත්තද නේ ඉන්නේ ලම්බලා කරොත් දැන් වෙලාව කී තාෂි